හරි. ආයුබෝවන් දුවේ පුතේ. ඉතින් 2025 2026 2027 ඒ ලෙවල් විභාගයට ව්‍යාපාර අධ්‍යයන විෂය තෝරාගත්තු ඔයාලා වෙනුවෙන් ගෙනාවු සුභාරංචියක් මේක. ඉතින් ගොඩාක් ළමයි අහලා තිබ්බා මට මැසේජ් දාලා සර් කොහොමද මේ 2025 පන්තියට ජොයින් වෙන්නේ 2026 ජොයින් වෙන්නේ 2024 කොහොමද ජොයින් වෙන්නේ ඒ වගේම සර් කොහොමද වැඩ ටික වෙන්නේ වගේ මගේ විවිධ මැසේජස් එනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් හැටියට තමයි මම අද මේ කතාව ඔයාලට කියන්නේ. ඉතින් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික විෂයක් නේ. ඒක ව්‍යාපාර පිළිබඳ සම්පූර්ණ විස්තරයක් තමයි මේක ඇතුලේ මේ කියවෙන්නේ. හරි. එතකොට මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය වලට A level විභාගයට විතරක් නෙවෙයි. මේක A level වලින් පස්සේ ඔයා කැම්පස් අවුට් වුණාට පස්සෙත් ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්නදී ඔයාලට මේක වැදගත් වෙන විෂයක්. හරි. මේක ඔයාලා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ විෂයක්. හරි. ඒකයි මම ඔයාලට මේකේ වැදගත්කම කියන්න අද මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. හරි. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කොහොමද 12 වසර සහ 13 වසර පාඩම් ටික හැදෙන්නේ කියලා. හරි. මම ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඔයාලට ගෙනල්ලා තියෙනවා කොහොමද ව්‍යාපාර අධ්‍යයනයේ විෂය අපේ මේ 12 වසර සහ 13 වසර පාඩම් ටික වෙන වෙනම අපි ගන්න කියලා. මේ බලන්න. එතකොට 12 වසර පාඩම් 11ක් වගේම 13 වසර පාඩම් අපිට දීලා තිනවා බලන්න කීයක්ද? 7ක් තියෙනවා. 2026 සහ 27 කියන 2026 සහ 27 ළමයිට මම අලුතෙන් පන්තියක් පටන් ගන්නවා මුල ඉඳලා. හරි. 2026 2027 පටන් ගන්න ළමයි මැයි 25 තමයි මේ 2026 සහ 2027 කියන ළමයිට අලුත් පන්තිය එයාලට මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය මුල ඉඳලම උගන්වනවා තියරියත් එක්කම. ඒත් එක්කම කියන්න ඕනේ 2025 විභාගයට මුහුණ දෙන ළමයිට 2025 විභාගයට මුහුණ දෙන ළමයිට කියන්න ඕනේ දැන් මේ වෙනකොට මම 2025 ළමයිට පන්තියක් කරගෙන යනවා දැන් මාසයක් එකමාරක් ඔය කාල සීමාවකින් මම කලින් මම පටන් ගත්ත 2025 ළමයිට පන්තියක්. ඒ ළමයිට මම දැන් යන්නේ ව්‍යවසායකත්වයේ කියන පාඩම. 2025 ළමයිට මේ අවස්ථාවක් තියෙනවා දැන් මේ පන්තියට ජොයින් වෙන්න. 2025 ළමයිට දැන් යන්නේ ව්‍යවසායකත්වයේ 12 වසරේ ව්‍යවසායකත්වයේ පාඩම සහ 13 වසර මෙහෙයුම් කළමනාකරණය කියන පාඩම. එතකොට මේ 2025 ළමයිට පුළුවන් දැන් ජොයින් වෙන්න පන්තියට. එතකොට එයාලට මේ පළවෙනි පාඩම් ටික මම කවර් කරන්න දානවා එයාලා 2026 මුල සිට පටන් ගන්න පන්තියට. හරි. ඒ කියන්නේ 2026 27 ළමයිට මම මුල සිට පටන් ගන්නවා කියලා කිව්වා මැයි 25 වෙනිදා. හරි. එතකොට ඒ ළමයිත් එක්ක ඔයාලා 2025 විභාගයට මුහුණ දෙන ළමයිට මේ පළවෙනි පාඩම් 4 12 වසර පළවෙනි පාඩම් 4 12 වසර පළවෙනි පාඩම් 4 එතකොට 2026 සහ 27 ඒ ළමයිට පටන් ගද්දී ඒ ළමයිගේ පන්තියත් එක්ක 2025 ළමයිට මම මේ 12 වසර පළවෙනි පාඩම් 4 කවර් කරනවා. එතකොට 2025 ළමයිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ වගේම 2025 ළමයිට මම සතියේ දවස් දෙකක් කරනවා සිකුරාදා සහ සෙනසුරාදා කියන දවස් දෙකේ. හරි. එතකොට දැන් 2025 ළමෙක් බලාගෙන ඉන්නවා නම් මගේ පන්තියට ජොයින් වෙන්න ඒ ළමයිට පුළුවන් 12 වසරේ ව්‍යවසායකත්වයේ පාඩම ඉඳලා සහ 13 වසර මෙහෙයුම් කළමනාකරණය කියන පාඩමේ ඉඳලා ඔයාලට ජොයින් වෙන්න. එතකොට ඔයාලට පන්තිය සම්බන්ධ වීම පිළිබඳව විස්තර ටිකක් දාලා තියෙනවා මම අවසානයේට. ඔයාලට පුළුවන් මේ නම්බරයට මැසේජ් එකක් දාලා අමතරව ඔයාලට දැනගන්න ඕනේ මොනවද කියන දේවල් මගෙන් අහන්න. කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දීලා ඔයාලට පුළුවන් මේ නම්බරයට කතා කරලා අවශ්‍ය දේවල් දැනගන්න. හරි. ඒතකොට ලියාපදිංචි වෙන්න ඉන්න ළමයෙක් නම් එයාලා මට මේ එයාලා විභාගයට පෙනී සිටින වර්ෂය 2025 ළමයෙක්ද 2026 ළමයෙක්ද 2027 ළමයෙක්ද කියලා ඔයා මැසේජ් එකත් එක්ක ඔයාගේ නමයි ලිපිනයයි ජාතික හඳුන්පත් අංකයයි දැම්මම ඇති. හරි. ඉතින් ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අනිවාර්යයෙන් මේ සාමාර්ථයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන් ඔයාලට කැපවීම තියෙනවා. හරි. ඒ ලෙවල් විභාගයට ඔයාලා කැපවීමක් තිබුණ පමණින් මදි. ඔයාලා ජීවිතේ හැම කඩේමකදීම ඔයාලා කැපවීමක් අනිවාර්යයෙන් තියෙන්න ඕන. හරි. ව්‍යාපාර අධ්‍යයනයේ විෂය දැන් ඒ ලෙවල් විෂයේ ඔයා හොඳ සාමාර්ථයක් ගන්න හොඳට පාස් වෙන්න ඔයාලා කැපවීම පමණ ප්‍රමාණවත් නැහැ. හරි. ඒතකොට ඔයාලා ජීවිතේ හැම කඩේමකදීම ඔයාලා කැපවීම තියා ගන්න ඕන. හරි. ඒතකොට ඔයාලා ඉගෙන ගන්න ඕනේ
කැපවීම හා අදිෂ්ඨානය හැම තැනකදීම තියාගන්න. හරි? අනිවාර්යයෙන්ම කැපවීම සහ අදිෂ්ඨානයක් තියෙන ළමයෙක් අනිවාර්යයෙන්ම පන්තියට ජොයින් වෙන්න. ඒ ළමෙක්ව අනිවාර්යයෙන්ම ඒ සමාජයකට අරන් යනවා. හරි? මේක නිකන් වචනයක් විතරක් නෙමෙයි ඔයාලට වෙන පොරොන්දුවක්. හරි? අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වෙලා බලන්න ඔයාලා කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. පන්තියේ සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට තේරෙයි කොහොමද මේ වැඩපිළිවෙල වෙන්නේ. ඒ වගේම ඔයාලට තේරෙයි මේකේ කොච්චර ලේසි විෂයක්ද කියලා. හරි? මගේ පන්තියේ ඉන්නවා හොඳට ලකුණු ගන්න ළමයි පාඩමක් අවසානයේ වෙද්දි මම පේපර්ස් කරනවා. ඒ වගේම කියනවා 2025 ළමයිට නොවැම්බර් 10 තමයි විභාග තියෙන්නේ. එතකොට නොවැම්බර් 10ට මාස 3කට කලින් එයාලා පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා. හරි? එතකොට ඔයාලට පුළුවන් ඒ ආශ්‍රයෙන් සම්පූර්ණ ව්‍යාපාර අධ්‍යයන විෂයම කවර් කරගන්න. හරි? එතකොට 2025 2026 2027 ළමයි ඔයාලගේ පන්ති වල ජොයින් වෙන්න අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. 2026 සහ 27 ළමයිට මැයි 25 වෙනිදා පටන් ගන්නවා මුලින් ඉඳලා. හරි? අනිවාර්යයෙන්ම 2025 ළමයිනුත් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට වැඩපිළිවෙල මම කියන්නම්. හරි?